මේ තියෙන කොටස් හැම පොතකටම අඩංගු වෙන්නේ. පරිවර්තන නවකතා, කෙටි කතාව, ළමා කතාව, කතාවල මේව පොත්වල කොටස් අන්තර්ගතයට පෙර කොටස විතරයි තියෙන්නේ. අන්තර්ගතයට පසු කොටස අයිති වෙන්නේ විෂය සම්බන්ධ විෂය පුරාස පරිශ්‍රණ කොටිවල පමණයි තියෙන්නේ මේ කොටස. හඳුනා ගැනීම තමයි අද මාතෘකාව. පොත කොටස් තුනක් තියෙනවා. අන්තර්ගතයට පෙර පිටුව, අන්තර්ගතයට පසු පිහිටි පිටුව. අන්තර්ගතයට පෙර පිහිටි පිටුව කවරේ අර්ථ ග්‍රන්ථ නාම පිටුව, ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, සංඥාපනය, ප්‍රස්තාව, පිළිගැනුම, පටුන. මේ ආදී පොතක කොටස් වලින් අන්තර්ගතයට පෙර පිටුව වල අඩංගු දේවල් වෙයි. අන්තර්ගත යන පළමු පරිච්ඡේදයේ පළමු පිටුවේ සිට අවසාන පරිච්ඡේදයේ අවසාන පිටුව දක්වා කොටස පොතක කොටස අන්තර්ගතයේ වේ. අන්තර්ගතයට පසු පිහිටි පිටු එන්නේ සුචිය, පරිභාෂිත වදන්, ප්‍රශ්න හා පිළිතුරු, චිත්‍ර ප්‍රස්තාර, විමර්ශන මූලාශ්‍ර, පසුවදන අන්තර්ගතයට පසු පිටුවේ